ඔබ ඒ ලෙවල් වලට නිසක ඒ සාමාර්ථයක් බලාපොරොත්තු සිහිනමවන අයෙක්ද? ඔයා 2028 උසස් පෙළට ආර්ථික විෂය තෝරාගත් දරුවෙක්ද? හරි. ආර්ථික විද්‍යාව මුල සිට සරලව පැහැදිලිව සමත්ත විෂය නිර්දේශයම සිත් ගන්නා අයුරින් අමාරු නැතුව ඉගෙනීමට අපේ පන්තිය තුල ඉගෙනුම් වැඩ ගොඩක් අතරේ පිළිතුරු ලිවීමට සිසුවා සූදානම් කරන ගුණරීක්ෂණ සමග MCQ පේපර් එකට විශේෂ අවධානයක් යොමු කරන විශ්ලේෂණ හා අනුමාන ප්‍රශ්න ලබා දෙන නව තාක්ෂණය හා බද්ධමින් මේ වසරේ මේ ආකාරයට ආයුබෝවන්. අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්න යන්නේ හරිම ආකර්ශනීය මාතෘකාවක් ගැන. ඒ තමයි විභාග ජයග්‍රහණීයේ ප්‍රායෝගික උපාය මාර්ගවල ඉඳලා ආර්ථික විද්‍යා න්‍යායන් වල හරිම ගැඹුරු තැන් දක්වා යන ගමන. ඔබගේ සරසවිසීනේ සැබෑ කරවන්න මම සූදානම්. කතා කරන්න 0.7 3යි 205යි 861